අයෝල් සමාජ මාධ්‍ය ජාලා තුළ හරසුන් නීරස බාල වර්ගයේ නිර්මාණ සංසරණය වෙන යුගයක ප්‍රේක්ෂක ඔබගේ රසාස්වාදී ඉරණෙන් බලාපොරොත්තු වෙන කරන්නට යන අලුත් අලුත් නිර්මාණ කාර්යයක් පිළිබඳව තමයි මේ සුභාරංචි ඔබට අරගෙන. මේ නිර්මාණ කාර්යයේ තිබෙනා සුවිශේෂී තත්ත්වය තමයි මේ තියෙන හාස්‍ය. මේක නිකම් හාස්‍ය රසයක් නෙමෙයි. සමාජය තුළ අපි ඇත්තටම දකින්න ඇත්තටම සිදුවෙච්ච දේවල් වල ඔබට නොපෙනෙන ඔබ නොදන්න හාස්‍ය රසය හරිම තියුණු ආකාරයෙන් මත කරන්නා වූ YouTube නාලිකාවක් තමයි මේ සමාජගතවලට සූදානම් සිටින්නේ. මේ YouTube නාලිකාවේ නම් එඩ්වර්ඩ්ගේ සිනාසය. එඩ්වර්ඩ්ගේ සිනාසය පිළිබඳ YouTube නාලිකාවේ සංකල්පය සහ මේ නිර්මාණය මේ ඔක්කොම ඉලක්කවන්නට පසුබිම් වෙච්ච ඒ ශිල්පියා අද මා සම්මුඛව ඔහු එසේන්සේ කෙනෙක් අපේ රටේ ඉතාමත් ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම ලේඛකයෙක් ඒ වගේම නාට්‍ය ශාස්ත්‍රයේ තුලත් ඔහු අතිශය දෙව්පචාරකයෙක්. ඔහු නමින් එඩ්වර්ඩ් චන්දසිරි. ආයුබෝවන් චන්දසිරි. ආයුබෝවන්. සම්ප්‍රේෂකයෙක් විදිහට මම මගේ ජීවිතේ භාග්‍යයකට සැලකෙන ඔබේ ප්‍රවීණ විදිහේ මේ විදිහට සමාසුන් කරමින් කතා කරන්න අවස්ථාවක් ලැබුණා. මට කියන්නකෝ දැන් මේ අලුත්ම YouTube නාලිකාව පිළිබඳ සංකල්පය තුමාට පහළ වෙන්නේ කොහොමද? ඒක දැන් මේ සමාජගත කරන්න මේ පෙළඹුණු කාලයක් ඔබතුමා කොහොමද ඒ අධ්‍යය ගැඹුරට මෙහෙමයි ඇත්තටම පාසල් වියේදී ඉඳලා මගේ ලොකු ඇල්මක් තිබුණා මේ හාස්‍ය දේවල් හාස්‍ය උපදවන දේවල් විශේෂයෙන්ම පුවත්පත්වල. ඒ කාලේ මේ රූපවාහිනී නාලිකා තිබුණේ නැහැ. ඒකෝර පුවත්පත් වලින් තමයි අපිට කියවන්න ලැබුණේ හාස්‍ය ජනක ලිපි, තීරු ලිපි, විශේෂයෙන්ම කාටුන්, පොකට් කාටුන් වගේ දේවල්. ඒවට මම ලොකු ඇල්මක් විනායාසයෙන් මගේ හිතේ ඇති වුණා. අනේ ඒවා මේ නිතර අධ්‍යයනය කරන්න, නිතර කියවලා රස විඳින්න, ඒ වගේ මේවා එකතු කරන්න මම පෙළඹුණා ඉබේ. ඒ වගේම තමයි මේ හාස්‍යයේ තියුණු රසය මම උකහාගත්තා. ඊට පස්සේ ඒක ඒ විදිහට බොහොම පුළුල් විදිහට මේ හාස්‍ය ජවනිකාවන්ට හාස්‍ය ලිපි වලට යොමු වෙලා ඒවා අධ්‍යයනය කරලා මමත් ඒ වගේ ඒවා ලියලා පුවත්පත්වල පළ කරලා එහෙම ලබාගත් දැනුමත් එක්ක තමයි මේ බීජය ඇති වුනේ. මට හිතුණා මේ සිනා ජවනිකාවක් නිර්මාණය කරන්න, ජවනිකා පෙළක් නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් ඒ තුලින් ගොඩ ගැන්වයි කියලා. ඔබතුමා හරි ලස්සනට මේ කතන්දරේ විකාශය අපිට අරන් දෙන එක නේ ඔබතුමා සඳහන් කරන විදිහට ඔබතුමාට මේ හාස්‍ය රසය පිළිබඳ ආශාවක් ඇති වෙන්නේ රූපවාහිනී ගුවන්විදුලි නාලිකා පිළිබඳ තරම් ප්‍රචලිත නැති කාලේ. වරුපත් තිරුහා. දැන් මේ වෙන විට රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවත් හරදෝරි සමාජ මාධ්‍යවල මිනිසුන් අතර වඩා ප්‍රචලිත බවට පත් වෙලා තියෙනවා. දැන් මේ අතරේ මේ තරගකාරී සමාජ මාධ්‍ය ජාල තුළ ඔබතුමා කොහොමද හාස්‍ය රසය මිනිසුන්ගේ හදවතේ ගැඹුරට ඒ වගේම බුද්ධියට ආමන්ත්‍රණය කරන බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි මම හිතන්නේ ඒකට පළපුරුද්දක් ඒ ওই විෂය ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. නාට්‍ය නිෂ්පාදන කළමනාකරණයෙන් අර මම හාස්‍ය උපදවන දේවල් ගැන මගේ තිබුණු ඇල්ම ඉස්මතු වුණා. ඒ වගේම පුළුල්ුනේ නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. මොකද මට මුලින්ම ආර් සමරකෝන් මහත්මයාත් එක්ක ඔහුගේ නාට්‍ය වලට ඊළඟට නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩි වුණු ප්‍රවීණ නාට්‍යකරුවෝ රාශියක් එක්ක මට වැඩ කරන්න හම්බුනේ නිෂ්පාදන කළමනාකරණය. උන්ගේ සාර්ථක නාට්‍ය මට පුළුවන් වුණා ජනප්‍රිය නාට්‍ය කරන්න මගේ නිෂ්පාදන කළමනාකාරීත්වයෙන්. එහෙම ජනප්‍රිය වුණාම නාට්‍යකරුවන් එක්ක අපි හැමදේම රැඳෙනවා. ඔවුන් ඒක කොළඹ නාට්‍ය පෙන්නුවත් කොළඹින් බැහැර බස් රථ වලින් ගමන් යද්දී දීර්ඝ කාලයක් ඔවුන් එක්ක ලොකු සංවාදයක යෙදෙනවා. මේ සංවාදයේදී හරියට මතුවෙන ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ එදිනෙදා සිද්ධ වෙන දේවල්, ඊළඟට ඔවුන්ට අහන්න ලැබෙන දේවල්, හාස්‍යයෙන් අනුන දේවල් මේ වලින් පෝෂණය වෙන්න මට ලැබුණා මේ නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරපු දශක 4කට විතර දීර්ඝ කාලයක. ඉතින් මේකෙදී ඇත්තටම මේ වගේ නාට්‍ය මේ සිනා ජවනිකා මා ළඟ ගොන්නක් එකතු වුණා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් ඒවා තමයි අර ඔබ කිව්ව විදිහට මම සිනා මේ තීරු ලිපි විදිහට සිනා කතා විදිහට තීරු ලිපි විදිහට පුවත්පත්වල පළ කරේ. වසර ගණනාවක් වසර 10ක් විතර එක දිගට සිනා කතා ප්‍රධාන පුවත්පත් සතියක් පුවත්පත්වල
පළ කරා මම. එහෙම කරද්දී මේ ඊළඟට ඒ කතා බොරු කරලා සිනාසයරුණවෙන් පොතක් කරා මම ලේඛකෙක් විදිහට දැන් ග්‍රන්ථ 15ක් විතර කරලා තිනවා. ඒවෙන් පළවෙනි එක විශේෂත්වය එක තමයි සිනාසයර. පළවෙනි එක. ඒ සිනාසයර සිනා කතා වලින් යුත් ග්‍රන්ථයක්. ඒකෙදී තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ ග්‍රන්ථයේ දොට්ට වැඩි දවසේ මට හොඳට මතකයි. මම මේ ග්‍රන්ථයේ ඇතුළත් සිනා ජවනිකා 3ක් ප්‍රේක්ෂකයන්ට දොට්ට වැඩි උල්ලෙලි ඉදිරිපත් කළා. ඒක හොඳටම ග්‍රහණය කරගත්ත අපේ රටේ රූපවාහිනිය. රූපවාහිනී නාලිකා 2ක 3ක වගේ ඒවා ප්‍රචාරයක් වුණා. ඉතින් අන්නේ ඒවා වැඩි දියුණු කරලා දැන් ඊට පස්සේ තමයි ඔය සමාජ මාධ්‍ය ජාලා පිළිුනේ. ඒවට ගැළපෙන විදිහට මේක තව හොඳට ඉස්මතු කරලා අර කිව්වාගේ අපූර්ව රසවින්දනයක් මේකේ ලබා දෙන්න පුළුවන් කියන මේ සහතිකේ මල් ළඟ තියෙනවා. ඉතින් එන්නේ මේ විදිහට එහෙම සිනා ජවනිකා පෙළක් තමයි අපි ලබන සතියේ ඉඳලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි අපූර්ව උත්තරයක්. මේ උත්තරයත් එක්කම එඩ්වර්ඩ්ගේ සිනා සයිඩ පිළිබඳ ඔබ තුළ තිබෙනා කුතුහලය මොනවට වැඩි වෙන්නේ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා එඩ්වර්ඩ්ගේ සිනා සයිඩ YouTube නාලිකාව subscribe කරන්න, share කරන්න, like කරන්න. ඒ වගේම හැමදාම නොවරදවා මේක රස විඳලා ඔබේ දැන්ම වගේම හාස්‍යයක් වැඩි කරගන්න. හැමෝටම ජය.